ඇමරිකානු හමුදාවේ ඉහළ නිලධාරි කණ්ඩායමක් පහුගිය දින යුක්‍රේනයට පැමිණ තිබුණා. ඔවුන් ඇවිත් තිබුණේ රුසියාවත් යුක්‍රේනයත් අතර යුද්ධය නැවැත්වීම ගැන කතා කරන්න. යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙලෙන්ස්කී ටෙලිග්‍රෑම් පණිවිඩයක් දාලා කියලා තිබුණේ අපේ කණ්ඩායම, ඒ කියන්නේ යුක්‍රේනය සහ ඇමරිකාව මේ යුද්ධය අවසන් කිරීමට සැලසුම් සකස් කිරීමට කටයුතු කරනවා කියලා. සෙලෙන්ස්කී කියලා තිබුණා ඔහු තම මූලික සංකල්පය, ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල් ප්‍රින්සිපල් එක යුක්‍රේන ජනතාවට වැදගත් කරන කරුණු ලෙස ඉදිරිපත් කළා කියලා. ඔහු ඉදිරියේදී ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා. ඉතින් යුක්‍රේන සඳහා ට්‍රම්ප්ගේ කරුණු 28කින් යුත් මේ සාම සැලැස්ම නිකුත් කරලා තිබුණා. ගාසා තීරයෙන් මේක සාම සැලැස්මක් නෙවෙයි. ඒ රුසියාවේ ඉල්ලීම සමග ලියා ඇති බලහත්කාර යටත් වීමක් කියලා කිව්වොත් මම නිවැරදි. සැලැස්ම කෙටුම්පත් කරන ලද්දේ ට්‍රම්ප්ගේ නියෝජිත ස්ටිව් විට්කොෆ් විසින් මාකෝ රූබියෝ සහ ෆැරඩ් කුෂ්නර් සමග රුසියාවේ නියෝජිත කිරිල් දිමිත්‍රියු සමග ඍජුවම සම්බන්ධීකරණ වීමෙන් තමයි මෙම යෝජනාවලිය ඉදිරිපත් කරලා තිබුණේ. මේ යෝජනාවලියේ කරුණු කිහිපයක් මම ඔබට කියන්නම්. අපි මේ යෝජනාවලිය යුක්‍රේනය යටත් වීමක් හරි මහා පාවාදීමක් හරි කියලා කියන්නේ ඇයි කියන එක මෙන්න මේ කරුණු වලින් ඔබට අවබෝධ වෙන්න පුළුවන්. ඒ පළවෙනි එක තියෙනවා යුක්‍රේනයෙන් රුසියාව අල්ලාගත් බිම් කොටස්. ඒ කියන්නේ දැනට ඔවුන් යුද්ධ කරලා අල්ලාගත් බිම් කොටස් ඉදිරියට අතහරා දීමට සිදු වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ රුසියාව යටතේ ඒ බිම් කොටස් තියෙනවා. අනිත් එක තමයි යුක්‍රේන වල ආයුධ අඩු කිරීමක්. යුක්‍රේන සතුව තියෙන දිගුදුර මිසයිල්, ඒ කියන්නේ යුද හමුදා ශක්තිය පියවර කිහිපයකින් අඩු කරන්න කියලා US එක කියනවා. ඒ කියන්නේ යුක්‍රේන හමුදාව මේ වන විටත් ලක්ෂ 8මාරක් වගේ ගාණක් ඉන්නවා. ඒක ලක්ෂ 6 දක්වා අඩු කරන්න කියලා මෙම යෝජනාවලියේ තියෙනවා. තවදුරටත් මෙහි කියනවා යුක්‍රේනයේ ස්වෛරීත්වය තහවුරු කරන්න කියලා. තව කියනවා රුසියාව අසල්වැසි රටවල් ආක්‍රමණ නොකරන අතර නේටෝව තවදුරටත් පුළු කරන්නේ නැහැ කියන එක. නේටෝ විසින් යුක්‍රේන භූමියේ හමුදා ස්ථානගත නොකිරීමටත් එකඟ වෙලා තියෙනවා. තවත් යුරෝපීය ප්‍රහාරක ජෙට්යන් පෝලන්තයේ ස්ථානගත කිරීමටත් මෙම යෝජනාවලියේ සඳහන් වෙලා තියෙනවා. මේ අතර යුක්‍රේනය යුරෝප් සමාජිකත්වය සඳහා ඉල්ලුම් කරන අතර එය යුරෝපයේ වෙළඳපොළට ඇතුළු වෙන පමණක් මෙමගින් අවසර හම්බ වෙනවා. රුසියාව ගෝලීය ආර්ථිකයෙන් නැවතත් ඒකාබද්ධ කිරීමට මෙහි යෝජනා කරනවා. ඒ කියන්නේ සම්බාධක ඉවත් කරනවා. දිගු කාලීනව එක්සත් ජනපද රුසියාවේ ආර්ථික සහයෝගිතාවයක් ඇති වෙනවා. නෛෂ්ටික බලශක්තිය, යටිතල පහසුකම්, කැනීම් කරන ආර්ථික නිස්සාරණ පිළිබඳ ඒකාබද්ධ ව්‍යාපාරයක් එකතු වෙනවා. රුසියාව G8ට නැවතත් එක් වෙනවා. ඒ වගේම යුරෝපයේ බටහිර වගේ රටවල් වල රුසියාවේ තියෙන තහනම් කරන වත්කම් ඒව නැවතත් රුසියාවට රිස්ක් කළ දෙනවා. ෆ්‍රීස් කරපු වත්කම් ටික ෆ්‍රීස් කරපු වත්කම් නිදහස් කරන විතරක් නෙමෙයි, මෙම වත්කම් වලින් ඇමරිකා රුසියා තනි ආයෝජන සහිත ඒකාබද්ධ ආයෝජන වැඩසටහනකට යනවා. මෙයින් තවත් සඳහන් වෙනවා රුසියාව යුරෝපය සහ යුක්‍රේනය කෙරෙහි ආක්‍රමණශීලී නොවන ප්‍රතිපත්තියක් නීතියෙන් නීතිපත් කරන්න ඕන කියලා. ඒ කියන්නේ රුසියාව කවදාවත් යුරෝපයට යුක්‍රේනවත් ආක්‍රමණය වෙන්න බෑ කියන එක නීති කෙටුම්පත් වෙන්න ඕන. ඊළඟට දෙනවා එක්සත් ජනපදයත් රුසියාවත් තවදුරටත් පරමාණු, ඒ කියන්නේ නවිෂ්ටික අවිපාලන ගිවිසුමක් දීර්ඝ කරලා කියලා කියනවා. තව තියෙනවා එක්සත් ජනපදයත් රුසියාවත් ඇතුළුව නෛෂ්ටික අවිපාලන ගිවිසුම තවදුරටත් දීර්ඝ කරනවා. යුක්‍රේනයේ MPT, ඒ කියන්නේ පරමාණු අවි ප්‍රචලිත නොකිරීමේ කිවිසුම යටතේ එහි නෛෂ්ටික නොවන තත්ත්වයන් නැවතත් තහවුරු කරන්න ඕන. සැපරෝසි නෛෂ්ටික බලාගාරය අන්තර්ජාතික පරශක්ති ඒජන්සිය අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වන අතර රුසියාව සහ යුක්‍රේනය අතර විදුලිය 50-50 බෙදී යන්න ඕන කියලා මෙම යෝජනාවල සඳහන් කරලා තියෙනවා. යුරෝපය විසින් මෙම සැලැස්ම යුක්‍රේනයට විශාල පරාජයක් වෙනවා කියලා තමයි අර්ථකථනය කරලා තිබුණේ. මේ යුක්‍රේනයට හිතකර නැති රටේ ආරක්ෂාව අඩු කරන භූමි කොටස් අහිමි කරන සැලැස්මක් කියලා තමයි බොහෝ දෙනා හඳුන්වලා තියෙන්නේ.